වයර්ලස් මයික් එකක් කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන ඔයාලට නැත්වම බැරි ගැජට් එකක්. ඉතින් මේ වයර්ලස් මයික් එක ගැන වැඩි විස්තර අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. අද අපි බලත් එක කතා කරන්න හදන්නේ ඔයාලට නැතුවම බැරි ගැජට් එකක් ගැන. කන්ටෙන්ට් ක්‍රියේට් කරන ඔයාලා හැමෝටම වයර්ලස් මයික් එක කියන්නේ අත්‍යවශ්‍ය කරුණක්. ඉතින් මොකද ගොඩක් දුරට කට්ටිය වයර් මයික් පාවිච්චි කරන එක හරිම කරදරයි වගේම ඒක සමහරක් වෙලාවට මයික් එක දැන්නකොට ඒ තරම් පවා ඇහෙනවා. ඒක අපිට හරියට පාවිච්චි කරන්න බෑ. ඇත්තට අමාරුයි කියන්නේ. සමහරක් වෙලාවට වයර් මයික් එක පාවිච්චි කරන කියන්නේ කැමරාව ළඟ තියාගන්න නම් කැමරාව ටිකක් දුරට ගෙනියනවා නම් වයර් විමති කිය අපිට අදින්න වෙනවා. ඒ නිසා ගොඩක් දුරට මේ දැන් මේ දවස්වල TikTok කරන අය YouTube කරන අය ඔයාලා දැකලා ඇති වයර්ලස් මයික් එක පාවිච්චි කරනවා. ඉතින් අද මම හිතුවා ඔයාලත් එක්ක මේ වයර්ලස් මයික් එක ගැන කතා කරන්න. ඉතින් මේ වයර්ලස් මයික් එක ගැන කතා කරන්න ඉතින් මට වයර්ලස් මයික් එකක් තිබුණේ නැහැ මේ වෙනකොට. ඉතින් මටත් උත්සාහයක් තිබුණා මේකට වයර්ලස් මයික් එකකට චේන්ජ් වෙන්න. ඉතින් මම ගිහිල්ලා බැලුවා මට හම්බුණා කල්යාණි ෆෝන් ෂොප් එකේ හරි හුරුබෝටි ඉතාමත් ක්වොලිටි මයික් එකක්. මොකද්ද මේ මයික් එක වර්ගය මොකද්ද මේ හැමදේම ගැන අපි කතා කරමු. ඉතින් කල්යාණි ෆෝන් ෂොප් එකෙන් ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය කරන ගැජට් තියෙනවා නම් ගිහින් මිදි ගන්න. යාළුවා සර්විස් එක සුපිරි. ඉතින් මේක යාළුවා ස්පොන්සර් කරපු නිසා නෙමෙයි කියන්නේ. යාළුවා ස්පොන්සර් කරේ නැහැ මට. හැබැයි මගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ ඉතින් ඔයාලට මොනාරි ගැජට් එක ගන්න තියෙනවා අනිවාර්යෙන් කල්යාණි ෆෝන් ෂොප් එකෙන් මට ගන්න පුළුවන්. අන්බොක්ස් එකේදී බලමු අපි මේ මයික් එකේ මොනවා වගේ ෆීචර්ස් තියෙන්නේ වගේම මේ මයික් එක ඔයාලට වටිනවද? මේ ගානකට ගන්න මේ මයික් එක වටිනවද? මේ හැම දෙයක්ම අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් වයර්ලස් මයික්‍රොෆෝන් කියලා මෙන්න මේ විදිහට මෙයාලා print කරලා තියෙන. ඉතින් box එක ගැන වැඩි අපි කතා කරන්නේ නැතුව අපි විවෘත කරලා අපි ඇතුලේ තියෙන ගැජට් ටික බලමු. ඉතින් box එකේ තියෙන දේවල් ඉච්චර වැදගත් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. අපිට මේ විදිහට user manual එක බලන්න. user manual එක මම වැඩි කියවන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේක පුරුද්දක් පොඩි මම කියන්නේ මට හොයාගන්න බැරි විස්තරයක් තමයි මම ගොඩක් දුරට ඉන්නේ පාවිච්චි. ඉතින් මේ මම ඉස්සෙල්ලාම ගත්තේ මයික් දෙකට සෙට් වෙන මේ කවර් දෙක. ඊට පස්සේ මේ තියෙන මයික්‍රොෆෝන් දෙක. ඉතින් ඊට පස්සේ පොඩි ඇඩැප්ටර් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි එක ගැන කතා කරමු විහිිත මේ මම විදිහට ඇඩැප්ටර් එකක් එළියට ගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට මේ ඉතින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තව පොඩි ගැජට් එකක් තියෙනවා. මේ තමයි USB කේබල් එක. මේ charging කේබල් එක තමයි තියෙන්නේ. ඉතින් අත්තම කතාව මේ කේබල් බොක්ස් එක ටික ලොකුවට තිබුණාම පොඩි කේබල් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක මේ ඔයාලා මේ වැඩේට තියෙන මම හිතන්නේ charge කරගන්න ඇති. ඉතින් අපිට මේ ජවන මේ තියෙන්නේ ඇඩැප්ටර් එක. මේ ඇඩැප්ටර් එක අපිට ෆෝන් එකට වාගේ තියෙන iPhone එකක්ද Android phone එකක්ද කැමරා එකක්ද ඒක කිසි අවුලක් නැහැ. ඒ හැම එකටම මේක සපෝට් කරනවා. ඉතින් ඒ වගේ තමයි මේ තියෙන්නේ කැමරා එකේ මේ මයික්‍රොෆෝන් එකේ තියෙන මේ හෙඩ් එක දෙන ක්ලිප් එක. හරිද? ඉතින් මේ ක්ලිප් එක මේ තියෙන මයික්‍රොෆෝන් එක අපි එක මයික්‍රොෆෝන් එක මෙන්න මේ විදිහට විවෘත කරගෙන මේකට අර ක්ලිප් එක සෙට් කරගන්නවා. මේ විදිහට තියෙන මයික්‍රොෆෝන් එකේ ඩිස්ප්ලේ එකක් වගේ පොඩ්ඩක් ඉන්නවා. ඉතින් මේ අතරම පික්චර් ලොකු බරක් දැනෙන්නේ සහැල්ලුයි උරුබුටින් ඒ මයික් එක ගැන මේ අතට අරන් ෆීල් කරලා බලන්න මේක ඇත්තමයි මේ ගානට වටිනවා. මේ විදිහට මේ ක්ලිප් එක හයි කරගන්න පුළුවන් මට. ඉතින් ක්ලිප් එක හයි කරන පොඩි වදයක් දුන්නා. ඉතින් කොහොමද ක්ලිප් එක හයි කරගත්තා මේ හරියට. ඉතින් අද ගියාම මාත් වැඩි දන්නේ නැහැ. ඊට පස්සේ ඉන්සර් එක කොහොමද බලලා හයි කරගත්තා. ඉතින් මේ විදිහට තමයි මේ මයික්‍රොෆෝන් එකේ ක්ලිප් හයි කරනවා අපිට බලන්න තියෙන. ඊට පස්සේ මේ සයිඩ් එකේ බටන් එකක් තියෙනවා ඔන් කරගන්න. ටිකක් කියලා කියන්නේ half press කරන් හිටපුවාම ඒක ඔටෝමැටික් ඔන් වෙනවා. half press කරන් ඉඳලා අතරින්නවා. එතකොට මේ ඔන් වෙනවා. ඒක නිකම්ම ඉන්ඩිකේට් කරනවා කොළ පාට ලයිට් ටිකක් මේ විදිහට. මේ ඒ වගේම අපිට තියෙන ඊට පස්සේ ඇඩැප්ටර් එක. ඒ කියන්නේ මේ ෆෝන් එකක් හරි කැමරා එකක් හරි ඔයා පාවිච්චි කරන ඒකට සෙට් කරන්න තියෙන පොඩි ඇඩැප්ටර් එකක් මම ඉස්සෙල්ලා පෙන්නපු ඇඩැප්ටර් එක මේ තියෙන එක. ඒකේ සයිඩ් එකේ තියෙනවා මෙන්න මේ විදිහේ පුංචි බටන් එකක්. ඒ අන්බොක්සින් එක දැක්කේ අපි ගෙනාවු වයර්ලස් මයික් එක. අපි බලමු මයික් එක ගැන. හරිද? දැන් මේ මයික් එක මම මේකේ මයික් එක කවර් වෙන මෙහෙම ක්ලිප් මේ මයික් එකේ වෙනවා කවර් එකක්. හරිද? ඉතින් මේකෙන් අපිට පුළුවන් අපි කියන්නේ මේකෙන් නොයිස් එක ඉතාලම අඩුවෙන් තමයි එන්නේ. මේකේ නොයිස් වෙනවා අඩුයි. ඉතින් අපි මේක චෙක් කරමු. හරිද? චෙක් කරන්න දැන් මම iPhone එකක් නැහැ. මම කියනවා කැමරා එක තමයි මේක ප්ලග් කරලා චෙක් කරන්න. මේක ඔයාලට මයික් එක වාගේ මොබයිල් ෆෝන් එකට එතකොට iPhone එකට මේ ඕනම එකකට මේක යූස් කරන්න පුළුවන්. ඔයාලට පේන ඇති මේකේ පෝට්ස් කීපයක්ම තියෙනවා. ඉතින්
මේක iPhone වලට පාවිච්චි කරන්න පුළුවන් ඉන්න iPhone port එකක් තියෙනවා මේ iPhone වලට ගහ ගන්න පුළුවන් අපිට මේක ඒ වගේම C port තියෙනවා මේ phone එකේ ඒකට උනත් මේක plug කරලා පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම ඔයාගේ කැමරා එකේ තියෙන මේ වගේ port යන ඒකට උනත් මේක plug කරලා පාවිච්චි කරන්න කිසිම issue එකක් නැහැ ඔයාලට ඕනම device එකකදී මේ port තුනම තියෙන ඔයාලට මේ වගේ port තියෙන ඕන මේකට කියන්නේ මේක පාවිච්චි කරලා recording කරගන්න පුළුවන් මම අද මගේ Nikon කැමරා එක තියෙන ඉතින් මේ කැමරා එක ගන්න ඔයාලට මම හිතන්නේ වීඩියෝ කරලා නැහැ මම දැන් මේකේ මගේ SD card එක දාගෙන කියලා මට record කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේකේ මගේ මේකට side එකේ තමයි මගේ port ටික තියෙන්නේ හරිද මේ side එකේ තියෙන මගේ port එක ඉතින් මම මේකට මේ plug කරගන්න මේ microphone හරිද microphone එක මේ විදිහට plug කරගෙන මම මේක on කරගන්න කැමරා එක on කරගෙන ඉස්සරහට අපි අයින් කරමු ඒක විදිහට කරගන්නවා අයින් කරගෙන කැමරා එක මම මෙහා setup කරගන්න හරිද කැමරාව මේ විදිහට setup කරගත්තාට පස්සේ අපිට පුළුවන් මේ වීඩියෝ වල ස්විච් වෙලා අපිට බලන්න කොහොමද මේකේ quality එක කියලා. ඉතින් මේ දෙන්නේ මයික්‍රොෆෝන් එක අපිට මේකේ setting එක අපිට බලන්න මේක change කරමු. අපිට පේනවා මේක ඉතාලම හොඳට වැඩ කරනවා කියලා. මේ පේනවාද ඔයාලට මේකේ අපිට පේනවා මේ ඉතාලම හොඳට වැඩ කරනවා. හරිද? මේකේ මේ අපිට උඩුබල් යනවා පේනවා අපිට හොඳට. මේක ගැලවුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඒක යන්නේ ඉතාමත් සුළුයි. හරිද? ඉතින් මේක මම මේ විදිහට plug කරපුවම ඔයාලට පේනවා මේකේ මේ wave එක වෙනස් වෙන විදිහ. හරිද? මේක plug කරගත්ත ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ wave වෙනස් වෙනවා. හරිද? මේ wave එක වෙනස් වෙනවා කියන්නේ මේක මේ wave එක වෙනස් වෙනවා කියලා කියන්නේම මේක වැඩ කරනවා කියන්නේ තාවජෙන්. ඉතින් ඔයාලා දන්නවා ඉතාලම quality mic එක. මේ mic එක ඔයාලා ගොඩාක් තැන්වල දැකලා ඇති. ගොඩාක් content creatorsලා මේ වගේ microphone එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේක පාවිච්චි කරන්න ඉතාලම ලේසි. මේනවාද මේකේ ස්විච් එක තියෙනවා ගන්න. ඒ වගේම අපිට ගන්න මේකෙත් තියෙන ස්විච් එකක් ගන්න. ඉතින් මේ mic දෙකම උනත් අපිට එකපාර පාවිච්චි කරන්න පුළුවන්. මේ අනිත් එක මේ plug ගලවලා සෙට් කරේවත් නැහැ. මේ දෙකම අපිට එකපාර යූස් කරන්න පුළුවන්. මේ ඇඩප්ටර් එක හරහා මේක ෆෝන් එක මේ දෙකක් පාවිච්චි කරනවා. ඔයාලා බ්‍රෝඩ්කාස්ට් කරන සාමාන්‍යයෙන් ඉන්ටර්වල් වලට එළියට ගිහිල්ලා වීඩියෝස් කරන කෙනෙක් වගේ නම් ඔයාලට මේක ඉතාමත් වැදගත් වෙනවා. ඒ හින්දා මේ වගේ මයික්‍රොෆෝන් එකක් වගේ ගන්න හිතේ තියෙනවා නම් තාම අරගෙන නැත්තම් අල්ලා අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකේ තියෙනවා දරාස් ටිකේ ඔන්ලයින් වලට ඕඩර් කරලා ගෙදරටම ගෙන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හබරනවට කෙනෙක් නම් හබරනන්ට ඔයාලට ඇවිල්ලා මේක විලදි ගන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් කල්යාණේ මොබයිල් ෂොප් එකට ඇවිල්ලා මේ වගේ මයික්‍රොෆෝන් එකක් ෂොප් එකට ඇවිල්ලා විසිට් කරලා මේක කොයි වගේද කියලා බලලා ඇස්තිකින් දැකලාම මිලදී ගන්න පුළුවන්. ඉතින් වැඩි කතාවක් නැහැ. ඉතින් මයික්‍රොෆෝන් එක ගැන ගොඩක් දේවල් ඔයාලට කිව්වා. ඉතින් මම මේ වෙනකොටත් මගේ YouTube නාලිකාවේ ගොඩක් මේ වගේ unboxing videos දාලා තියෙනවා. ඉතින් ඒ වගේම මගේ නාලිකාව තුර ඔයාලට තාක්ෂණය ගැන ඉගෙන ගන්න පුළුවන් ඉතින් videos උත් මම ගොඩක් දානවා. ඉතින් මේ ළඟදී AI ගැන video එකක් දැම්මේ. ඉතින් ඔයාලට ඕන නම් full video එකක් AI වලින් කොහොමද video generate කරන්නේ නැත්නම් ඔයාලට මොනවාරි තව අලුත් gadget එකක් ගැන review එකක් ඕන නම් පල්ලෙහා comment section එක ඔයාලගේ comment එකක් දාන්න මේ video එක ගැනත් ඔයාලගේ අදහස අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න මේ mic එක ඔයා use කරපු කෙනෙක් නම් මේ mic එකේ තියෙන quality ගැන ඔයා දන්න දේ පල්ලෙහා comment section එකේ අනිවාර්යෙන් comment එකක් දාන්න. ඔයාගේ content create කරන යාළුවට මේ video එක share කරන්න. මොකද එයාත් ආස වෙන්නේ නැති එයාගේ voice වල නැත්නම් එයාගේ recording වල quality වැඩි කරගන්න. එයාගේ microphone එකක් අරගෙන. ඉතින් මේ content create කරන යාළුවට මේක යවන්න. එතකොට එයා මේ video එක බලලා එයාට අවශ්‍ය කරන මේ mic එකක් එයාත් තෝරගන්න. ඉතින් mic එකක් තෝරගන්න දේවල් බලන්න ඕනේ. ඔයා මොන වගේ type එකේ videos ද කරන්නේ. මේ මම මෙච්චර කාලයක් මම පාවිච්චි කරේ ඔයාලා දන්නවා ඇති පේන්න තියෙනවා මේ කොළ mic එක. මේ කොළ mic එක තමයි මම මෙච්චර කාලෙ පාවිච්චි ඉස්සරහට මම මේක තමයි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මම මේ mic එක කැමරේෙන් ගලවලා මේක තමයි plug කරලා දෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මගේ voice එකේ වෙනස මෙච්චර වෙලාවක් යනවා මේ වගේ කොළ mic එකකින් ඊට පස්සේ මම මෙන්න මේ wireless mic එකෙන් දැන් කතා කරනකොට ඔයාලට වෙනස ඔයාලම දැන් දැක්ක. ඉතින් ඒ නිසා ඔයාලා තීරණය කරන්න ඔයාලගේ mic එක අප්ඩේට් කරනවා මේ mic එක. wireless mic එකද යන්නේ